දකින්න වඳින්න පුදන්න ආපු මොහොතේදී ස්ථාන තුනක්ම සතර ස්ථානයන්ගෙන් දැක බලාගෙන පින් සිද්ධ කරගෙන ඉන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි ලුම්බිනි පුදබිම ගැන විස්තර දැන කියාගෙන වන්දනා කිරීමට සූදානම් වෙන්නේ. ලුම්බිනි පුදබිමත් වැඳ පුදාගත්තම අපි දඹදිව සතර ස්ථානම දැක බලාගෙන වන්දනාමාන කරගත්ත වෙනවා. එතකොට ඔය පින්වතුන් මීට ටික වෙලාවකට පෙර ඉන්නේ නැත්තේ ಭಾರತ දේශේ. එහෙම නැත්නම් ඉන්දියාවේ. දැන් කොහෙද ඉන්නේ? නේපාලය. අලුත් රටක්. එතකොට නේපාලය කියන වචනේ අර්ථය තේරුම තමයි මෙතනින් කිලෝමීටර් 60ක් 70ක් ගියාට පස්සේ තියෙනවා හිමාල කන්ද පටන් ගන්න. ඊට පස්සේදී පායන දවස් වලට මෙහාටත් පේනවා හිමාලය. එතකොට හිමාල කන්දේ තමයි ඈත අතීතයේ ඉඳගෙනම ඍෂිවරු, යෝගීවරු, හාමුදුරුවරු බණ භාවනා කරන ස්ථානය. අතීතයේ ඉඳලා තියෙනවා නේ කියලා ඍෂිවරේ. මෙන්න මේ නේ කියන ඍෂිවරයා විසින් පාල කියලා පාලියෙන් කියන්නේ පාලනය කරනවට. එතකොට නේ කියන ඍෂිවරයා විසින් පාලනය කළ රට නේපාලය. අද වර්තමානයේ වන විට අපේ ලංකාව වගේ දෙකහමාරක් විශාලයි. ජනගහනය ඉන්නවා කෝටි 3කට අධිකව. පළාත් 10කට බෙදලා දිස්ත්‍රික්ක 76ක් යටතේ තමයි මේ රට පාලනය කරනු ලබන්නේ. එතකොට අපි මේ ඉන්න පළාතට කියන නම මොකද්ද? ලුම්බිනි පළාත. ලුම්බිනි පළාතේ දිස්ත්‍රික්ක 12ක් තියෙනවා. එයින් දිස්ත්‍රික්ක 3ක් අපට වැදගත් වෙනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබපු මේ උතුම් වූ පිම්බිම පිහිටි දිස්ත්‍රික්කය තමයි රූපන්දේහි කියලා කියන්නේ. උන්වහන්සේ උප්පත්තිය ලැබලා අවුරුදු 29ක්ම රජ සැප සම්පත් විඳින්මින් කාලය ගත කරන්නට යෙදුණු කපිලවස්තු ඒ රජමාලිගාව අදටත් නටබුන් දැක බලා ගන්න පුළුවන්. එය පිහිටපු දිස්ත්‍රික්කයට කියන්නේ කපිලවස්තු දිස්ත්‍රික්කය කියලා. ඊට පස්සේදී අනිත් දිස්ත්‍රික්කය තමයි වර්තමානයේ හඳුන්වන්නේ නාවල් පරාසි කියලා. සම්බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙනවා කුසිනාරා නුවරදී. සම්බුද්ධ පරිනිර්වාණය සිදුනාට පස්සේ ධාතුන් වහන්සේලා බෙදා ගන්නවා ප්‍රාදේශීය පාලකවරු, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්. එතකොට කෝලිය වංශයට ලැබුණු ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ කොහෙද? රාමගාමයේ. නාගවංශික ගෝත්‍රිකයගේ සහයෝගය ඇතිව තමයි චෛත්‍යයන් නිර්මාණය කළා ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ටික කාලයක් ගියාට පස්සේ මේ චෛත්‍යය ටික ටික ගරා වැටෙන්න ගත්තා. කාලයාගේ ඇවෑමෙන්. එතකොට දැන් සීතල කාලය අවසానයි. දැන් මේ රස්නේ කාලේ ටික ටික පටන් ගන්න උදේට විතරක් පොඩ්ඩක් හීතල තියෙනවා. එතකොට රස්නෙත් ඉවර වුණාට පස්සේදී නැවත වරුසාව පටන් ගන්නවා. ඒ නිසානේ රම්මේසු රම්මසුබ කියලා මාලිගා තුනක් හදලා දුන්නේ. එතකොට එකම ස්ථානයේ දේශගුණ තුනක්. මෙතනම තමයි වහින්නෙත්, මෙතනම තමයි පායන්නෙත්, මෙතනම තමයි සීතල වෙන්නෙත්. එහෙම ලංකාවේ තියෙනවද තන? එතකොට ලංකාවෙත් ඉපදුනා කියලා කියනෝනේ. ඔව්. එතකොට බලන්න එකම ස්ථානයේ දේශගුණ තුනක් තියෙනවා. එතකොට එදා ඒ රාමගාමී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ නිර්මාණය කරපු චෛත්‍යය ටික ටික සේදලා යනවා. වරුසාව කාලෙට හරියටම වස් කාලයට වහිනවා හොඳටම. දැන් ගංගාවල් වල වතුර තියෙන්නේ අඩි 2ක් 3ක්. ඒ වෙනකොට ওই පාලම් මට්ටමටම වතුර එනවා. එතකොට රාමගාමී තිබුණු චෛත්‍යය ටික ටික සේදිලා ගිහිල්ලා ඉතිහාසයේ බණ පොතේ සඳහන් වෙන්නේ එක් දිනක් රාත්‍රියේ මේ ධාතුන් වහන්සේලා සහිත මංජුසාව ගහගෙන යද්දී මහා කාල කියන නාගරාජයා තමයි මේ ධාතුන් වහන්සේලා සහිත මංජුසාව රැගෙන යන්නේ. අන්නේ කාලෙදී ඒ සමයේදීම තමයි අපේ දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්නේ. හැබැයි නිර්මාණය කරාට එතුමාට අවසන් කරගන්න බැරි වෙනවා. එක්තැන් වෙනවා, උත්පල වෙනවා. තමන්ගේ සහෝදරයට කියනවා මගේ දෑස්පිය වෙන්නට පෙර කොහොම හරි මේක නිර්මාණය කළ පෙන්වන්න කියලා. ලයිලයේ නිර්මාණය කරත් තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා තිබ්බේ නැහැ. සෝනුත්තර මහරහතන් වහන්සේ ඉදිරිපත් වෙනවා. උන්වහන්සේ ඉදිරිපත් වෙලා අර ධාතුන් වහන්සේලා සහිත මංජුසාව රැගෙන ඇවිදilla අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරන ඒ උතුම් වූ උත්සවයට දඹදිව සතර ස්ථානයන්ගෙන්ම එතකොට මේ ලුම්බිනි පුදබිමද ඇතුළත්ව 12000ක් මහරහතන් වහන්සේලා
අනුරාධපුරයේ රුවන්වැලිසෑයට වැඩම කළ තමයි ඒ ධාතුන් වහන්සේලා නිධාන උත්සවය පැවැත්වන්නට යෙදුනේ. එතකොට එදා රාමගාමයේ තිබුණු ධාතුන් වහන්සේලා අද වර්තමානයේ තියෙන කොහෙද? ලංකාවේ අනුරාධපුරේ විශාල පිරිසක් දෙස් විදෙස් විශාල පිරිසක් ඇවිල්ලා වන්දනාමාන කරනවා නොඑක ආකාරයේ පින්කම් දහම් සිද්ධ කරන උතුම් වූ ස්ථානය. එතකොට මේ ස්ථානය හඳුන්වන්නේ ලුම්බිනිය කියලා. ලුම්බිනි කියලා නම හැදෙන්නේ කොහොමද? මෙතනින් කිලෝමීටර 70ක් ගියාට පස්සේ තියෙනවා දෙව්දහ නුවර. අද භාවිතා වෙන්නේ දෙව්දහ කියලා. දෙව්දහ නුවර හිටිය ඊටමත් ධනවත් සිටුවරයෙක්. මෙන්න මේ සිටුතුමා ඊටමත් ලස්සන උයනක් නිර්මාණය කළා. මේ උයනේ සිරි නරඹන්න එන්න කියලා ආරාධනා කරනවා කාටද? ශාක්‍ය වංශයේ අංජන රජතුමාට සහ එතුමා විවාහයටපත් වෙනවා කෝලිය වංශයේ යසෝදරාව සමග. මේ දෙදෙනාට ආරාධනා කරාට පස්සේදී මේ දෙදෙනා මේ උයනට ගිහිල්ලා මේ සිටුතුමාගේ උයනේ සිරි නරඹමින් ඉන්න අවස්ථාවේදී දේවියට මහත් කැමැත්තක් ඇති වෙනවා මේ උයන තමන්ගේ කරගන්න. රජතුමාට කියනවා අනේ රජතුමනි සිටුතුමාගෙන් අපි අහලා කොහොම හරි මේක මිලදී ගමු කියලා. සිටුතුමාගෙන් ඇහුවට පස්සේ සිටුතුමා කියනවා අනේ රජතුමනි මොනතරම් කහවණු දුන්නත් මම මේ උද්‍යානය මිල කරන්නේ නැහැ කියලා කියනවා. පස්සේදී දේවියට කියනවා කමන්නේ කම්පා වෙන්න එපා දේවිය මම මීටත් වඩා හොඳ ලස්සන උද්‍යානයක් නිර්මාණය කළ දෙන්නම් කියලා ඇවිදilla තෝරගත්තු මහ විශාල ශාල වනෝද්‍යානයේ තමයි අපි මේ ඉන්නේ. මේ ශාල වනෝද්‍යානයේ ඊටමත් ලස්සනට නිර්මාණය කළා. තමන්ගේ මුළු බරම යොදවලා ලස්සනට හදලා නම තියෙනවා මොකද්ද? ලුම්බිනි කියලා. කවුරු වෙනුවෙන් හැදුවේ? යසෝදරාව වෙනුවෙන්. යසෝදරා කියලා උපැන්නේ තිබුණට අන්වර්ථ නාම කීපයකුත් තිබුණා. එතකොට රූපන් දේවි, රුමින් දේවි, ලුම්බිනි, යසෝදරා කියලා මේ නම් හතරෙන්ම හඳුන්වන්නේ කවුද? මහා මායා දේවියගේ, මහා ප්‍රජාපති ගෞතමියගේ මව්තුමිය. පසු කාලීනව සුද්ධෝදන රජතුමාගෙන් අවසර අරගන්නවා ප්‍රථම වතාවට බෝසතාණන් වහන්සේ බිහි වෙන්න ඉන්න අවස්ථාවේදී දෙව්දහ නුවරට යන්න. පිය රජතුමා අවසර දීලා ඊට පස්සේ මාර්ගය සකස් කරලා දේවිය දෝලාවක හින්දවලා මහා පෙරහැරෙන් ගමන් කරමින් ඉන්න අවස්ථාවේදී ගිමන් හරින්න නතර වුණු ස්ථානය තමයි මේ ස්ථානය. මෙතන නතර වෙලා ගිමන් හරිමින් ඉන්න අවස්ථාවේදී තමයි දේවියට බෝසතාණන් වහන්සේ පහළ වෙන්න සලකුණු සටහන් ලැබෙන්නේ. එතකොට වටතිර ඇදලා මේ ස්ථානයේ නිර්මාණය කරද්දී මේ ආකාශයේ පුරාම එදා දෙවි දේවතාවුන් වහන්සේලා ඒක රාශී වෙනවා. සතරවරන් දෙවිවරු මේ ස්ථානයට පැමිණෙනවා. ඉන්ද්‍ර දෙවිය සාම්පති මහා බ්‍රහ්මයා රන්සලු පූජා කරන්න සූදානම් වෙලා ඉන්න අවස්ථාවේදී තමයි එදා වෙසප්පුන් පොහොය දවසේදී මහා මායා දේවිය සල්ගසේ අත්තක් අල්ලාගෙන සල්ගසට රුකුල් දීගෙන ඉන්න අවස්ථාවේදී තමයි මහා බෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකයට ප්‍රථම වතාවට පියවර තබන්නේ. බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබපු ගමන්ම උන්වහන්සේ ගමන් කරනවා නෙළුම් මල් 7ක් උඩ. එතකොට මේ නෙළුම් මල් මාස ගණන් අවුරුදු ගණන් මඩේ තිබ්බ දේවල් නෙමෙයි. උන්වහන්සේ සාර අසංක කල්පලක්ෂයක්ම පාරමිතා පිරුව මේ බෝසත් ආත්මභාවය ලබා ගන්න. අන්නේ ආත්මභාවයේදී උන්වහන්සේගේ ගුණයට ශක්තියට උන්වහන්සේ පිළිගන්න සනේකින් නෙළුම් මල් ඇති වෙලා පාපියුම් පිළි අරගෙන සනේකින් නැති වෙලා යනවා. නෙළුම් මල් 7 උඩ ගමන් කළා උන්වහන්සේ දේශනා කරනවා අපි සියලු දෙනාම දන්න අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝති කියලා. මේ මාගේ අවසාන උප්පත්තියයි කියලා දේශනා කරන ලබනවා. ඒ උදාන වාක්‍ය දේශනා කරේ මේ උතුම් වූ භූමියේදී. එතකොට උන්වහන්සේ හැදී වැඩෙනවා අවුරුදු 29ක්ම රාජමාලිගාවේ. බමුණන්ගේ ඒ තොරතුරු අනුව රජතුමා කල්පනා කරා කොහොම හරි සක්විති රජකම ලබා දෙන්න ඕන කියලා. නමුත් අවසානයේ සියල්ලක්ම අතහැර දාලා රජකමත් එපා කියලා එතුමා බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍මණය කරනවා. මහා අභිනිෂ්ක්‍මණය කළා බුද්ධ ගයාවේ දුර්ගේශ්වරී කඳු වැටියේ දුෂ්කරක්‍රියාව සිද්ධ කළා උතුම් බුද්ධ ගයාවේදී සම්බුද්ධත්වය අවබෝධ කරගන්නවා. උන්වහන්සේ 45 වස පුරාවටම ධර්මයේ දේශනා කළ විශාල පිරිසකට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මාර්ගය පෙන්වනවා. අවසානයේ කුසිනාරා නුවරදී මහා පරිනිර්වාණයටපත් වෙනවා. මහා පරිනිර්වාණයටපත් වෙලා උන්වහන්සේ අවුරුදු 239ක් ගියාට පස්සේ තමයි ධර්මාශෝක අධිරාජ්‍යයා
උපගොත්ත මහරහතන් වහන්සේ සමගින් මේ ස්ථානවලට පැමිණෙන්නේ. පැමිණිලා ධර්මාශෝක අධිරාජ්‍යයා මේ ශාල වනෝද්‍යානයේ පුරාම ඇවිදලා බලනවා කොහේ හරි යම් කිසි තැනක සලකුණක් සටහනක් තියෙනවද බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබපු තැන. හොයාගන්න බැරි නිසා උපගොත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා දැන්නුවට පස්සේ උපගොත්ත මහරහතන් වහන්සේ ධානයට සමවැදිලා ටික වෙලාවක් අරගෙන රජතුමාට පෙන්නනවා රජතුමනි මෙන්න මේ සල්ගස තියෙන ස්ථානයේ තමයි බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ කියලා. රජතුමා කල්පනා කරනවා අවුරුදු 200 ගාණක් ගියාට පස්සේ පුතත්ජන පුජ්‍යලයක් හැටියට මම මේ ස්ථානයට ආවට පස්සේ මට මේ ස්ථානය හොයාගන්න බැරි නම් අනාගතේ එන අය කොහොමද මේ ස්ථානය හොයාගන්නේ? අන්නේ නිසා තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උපදින අවස්ථාවේදී මහා මායා දේවිය අල්ලගත්තු සල්ගස වටා ශක්තිමත් වැටක් නිර්මාණය කරනවා. අපි ලංකාවේ බෝධිය වටා බෝධිගර නිර්මාණය කරනවා වගේ. ඊට පස්සේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදුණු ස්ථානයේ පාසටහනක් ශ්‍රීපාද පත්මයක් තැන්පත් කරනවා. ඒ වගේම ධර්මාශෝක අධිරාජ්‍ය ආපු බවට සඳහන් කළා අශෝක කුලේ බ්‍රාහ්මී අක්ෂර වලින් සටහන් කරනවා. අද මේ ලුම්බිණිය වර්තමානයේ අයිති වෙන්නේ නේපාලයට. ඉතින් ලුම්බිණියේදී තමයි අපේ මහබෝසත්යන් වහන්සේ උප්පත්තිය ලබන්නේ. ඉතින් මෙතනින් පටන් ගත්ත මේ ගමන තමයි උන්වහන්සේගේ බුද්ධත්වයේ සඳහා යන්නේ. මේ අශෝක ස්තම්භයේ උඩ මුදුනේම තිබුණයි කියලා කියන්නේ අශ්වයෙක්ගේ රූපයක්. අශ්වයා වේගයෙන් ඉලක්කය කරා දුවන සත්වයක් වීමත් ඒ වගේම මහබෝසත්යන් වහන්සේ තමන්ගේ අරමුණ කරා ගමන් කරන්නට ඒ ගමන ආරම්භ කරන්නට යෙදුණු ස්ථානය මේ ස්ථානය නිසා මේ ස්ථානයේ ඒ අශෝක ස්තම්භයේ අශ්වයෙක්ගේ රූපයක් තමයි තබා තිබෙන්නේ. මේ නේපාල් සංස්කෘතියට සහ නේපාල් කලා සම්ප්‍රදායට අනුව තමයි මේ විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. මේ විහාරය ඇතුලේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා සටහන තිබෙන්නේ. ඉතින් ඇත්තටම ඇතුලේ සම්පූර්ණ වීඩියෝ ගන්න එක, ෆොටෝ ගන්න එක නේපාල් රජය විසින් නතර කරලා තියෙන්නේ. සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිද්ධ වෙච්ච වෙලාවේ අහසින් උණුදිය උල්පතක් සහ සිහිල් උල්පතක් වැටලා තියෙනවා. ඒකෙන් නහවා පිරිසිදු වෙච්ච කුමාරයා තමයි ඉන් අනතුරුව පියුම් 7ක් මත ගිහිල්ලා අභීත සිංහනාදයන් පවත්වන්නේ. ඒ වෙනුවෙන් අදටත් මේ ස්ථානයේ මේ විදිහට පොකුණක් නිර්මාණය වෙලා තියෙනවා. මේ පොකුණ තුලින් ඒ දේ සංකේතවත් කිරීම සඳහා තමයි තබා තිබෙන්නේ. ඉතින් පසු කාලීනව මෙහි ඉන්න අය ගොඩාක් වෙලාවට ලුම්බිණිය වන්දනාමාන කරලා තියෙනවා. ඔය දරු සම්පත් එහෙම අපේක්ෂා කරන බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ විලෙන් මේ පොකුණෙන් වතුර අරගෙන ගිහිල්ලා කුසේ ගැල්ලුවාට පස්සේ දරුවන් ලැබෙන බවට මේ ප්‍රදේශයේ මාතාවරුන්ගේ විශ්වාසයක් තිබිලා තියෙනවා. ඉතින් අපි අද ලුම්බිණිය දකින්නේ හවස් කාලයේදී දැන් රාත්‍රී 7ට විතර ඇති වෙලාව. ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම මනරම් චමත්කාර දර්ශනයක් මේ අවස්ථාවේ ලුම්බිණිය අපි දකිනවා.